මගේ වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කරන්න ආවේ. කෙසටුවාවනෙන් තියෙනවා අක්කර 50ක්. ඒකේ පළදාව දෙන්න ඕන කෙලිම පිළිකාර වලට ඊට පස්සේ මට කෝටි 100ක් විතර හොයා ගන්න පුළුවන්. හරිද? ඔන්න තියෙන ඇහැලිය ගොඩ මේන් තියෙන ඇහැලිය ගොඩින් පර්චේස් දෙකක් 1,04,000. පල්ලෙහාට යනකොට මෙන්න තියෙනවා කටාන තියෙනවා බෝක්කුවක් කෝටි 10යි. ඊට පස්සේ එන්න ඕන නිකවැරටි හරහා බෙල්ලම් බැදි පැලැස්සට සානුවක් තියෙනවා කෝටි 15යි. හරිද? එතනින් කෙලිම පල්ලෙහාට යනකොට මෙන්න තියෙනවා තානමල්විල මෙන්න තියෙනවා තංගල්ල. මේ අතරමැද්දේ තියෙනවා වට්ටක්කවතු 100ක් විතර. ඒවේ වටිනාකම එකතු කරාට පස්සේ කෙලිම තියෙනවා කෝටි 500ක්. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම භගවන්තලා වහරහා එන්න ඕන කෙලින්ම බෝල වලානේ තියෙනවා මචං අන්න ඔයාලේ දැක්ක වගේ පට්ට මැණි පතලක්. හරිද? ඕකේ වටිනාකම මත කියලා නිම කරන්න බෑ. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනකොට තියෙනවා පයියාගල. හරිද? පයියාගලින් තියෙනවා ට්‍රැක්ටරයක්. පයියාගලින් හැරලා ආපුව කෙලින්ම යන්න ඕන බෝල පිටියට. හරිද? බෝල පිටියේ තියෙනවා කෝටි 1කමාර රත්තරන් කුටි දෙකක් එතන කෝටි 3යි. ඊට පස්සේ එතනින් වටරවුම ගහලා කෙලින්ම යන්න ඕන අපි පූගොඩට. පූගොඩට ගිහිල්ලා ගුදමාවත ඔස්සේ කෙලින්ම යන්න ඕන කිලෝමීටර් 6ක් ඇතුළට. ඇතුළට ගියාට පස්සේ අපිට හම්බ වෙන බොක බැංකුව. අන්න ඒ බොක බැංකුවේ තියෙන මගේ බෑන්ක් account එක. හරිද? එතනින් දකුණු අත පැත්ත බැලුවම පේනවා අපිට එක වකුගඩුව, වම් පැත්ත බැලුවම පේනවා තවත් වකුගඩුවක්. ඔන්න ඔයාලට පුළුවන් මගේ මුළුවත්කම එකතු කරලා බලන්න. හොඳේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. කමෙන්ට් කරන්න බෑ වගේ නම් මැසේජ් එකක් දාගෙන යන්න. හොඳේ?